සුබ දවසක්. මේ ඉන්නේ දීපිකා මහත්මිය. ඇත්තට ඔබ කලින් දීපිකා මහත්මිය දැක්කා නම් සමහරට අඳුර ගන්න අමාරුයි. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. අපේ හේතුව මොකක්ද කියලා එතුමියගෙන්ම අහලා බලමු. මොකද්ද ඔයාගේ කලිමුයි දැන් තියෙන වෙනස මොකද්ද? මගේ මොනේ නැහැ උඩ පල්ලපයක් තිබුණා. දැන් ඒක අයින් කරලා තියෙන ඔපරේෂන් එකේ. ඒක තමයි වෙනස. ඒක තමයි වෙනස. ඔව්. එතකොට දැන් ඔයාව දැන් ගමේ දකින්න කට්ටිය දැක්කම වෙනදා දකින්න කට්ටිය දැක්කම මොකද්ද වෙන්නේ දැන්? ඒගොල්ලන්ට පුදුමයිද මේක? ඔයාලා පුදුම වෙලා බලන් ඉන්න අඳුරන්න බෑ කියන. ඔව්. ඔව් ඇත්තටම දැන් දීපිකා මහත්මිය අඳුර ගන්න බැරි මට්ටමටයි වෙනස් වෙලා. ඒ කියන්නේ ඇගේ කලින් අපි දන්නවා ඇගේ තිබුණා නහයේ ලොකු උපන් ලපයක්. ලපයක් විතරක් නෙවෙයි ඒක නහයෙන් ඉදිරියට නෙරාගෙන ඇවිල්ලා ඒක ලොකු ඇගේ පෙනුමට ලොකු බලපෑමක් ඇති කරලා තිබුණා. ඉතින් දැන් ඔබට පේනවා ඇති ඇයි සතුටින් ඉන්නේ කොහොමද ඇයි කලිමුත් සතුටින් හිටියේ. ඇගේ තත්ත්වය අයින් කරලා අපි ලස්සන්ට ඉවත් කරලා ඇයට අවශ්‍ය නියම පෙනුම අපි මෙන්න මේ කොස්මෙටික් සර්ජරි මගින් එහෙම නැත්නම් මේ රූපලාවන්‍ය සැත්කම් මගින් ඇයට අපි ලබලා දීලා තිනවා. බොහොම ස්තුතියි. මම වෛද්‍ය ආනන්ද ජයවර්ධන ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඒ වගේ විශේෂ නොන්දක් දක්වන රූපලාවන්‍ය සැත්කම් සඳහා